ආයුෂ බොහෝ වේවා. ඔන්න ඔයාලා එක්කන් එන්නේ මේ පොළොන්නරුව පුරාවිද්‍යා පරිසරයේ තියෙන තවත් ස්ථානයක්. මේකට කියන්නේ ජනප්‍රවාදයේ නයිපෙන වෙහෙර. අපි ගිහිල්ලා බලමු. මෙතන තියෙනවා ඇතුල් වීමට අඩි 15ක් විතර උස ගල් උළුවස්සක්. ඊට පස්සේ මේක දෙවන්ත විහාර සංකීර්ණයක් මට පේන විදියට. අතුල් වීමට තියෙනවා මෙන්න මේ පඩිපෙළ. ඊට පස්සේ ගල් කණු දහස් ගාණක් තිබෙන ස්ථානයක්. එකම මට්ටමේ ගල් කණු තියෙන්නේ. මෙතන අනිවාර්යෙන් මහල් දෙකකින් සමන්විත සංකීර්ණයක් තමයි තිබිලා තියෙන්නේ. මොකද හේතුව මේ ගල් කණු ඔක්කොම එක සමාන උසට තමයි තියෙන්නේ. එතකොට මේ ගල් කණු වලින් උඩ මං හිතන විදිහට තව මහලක් දැවයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ගල් වාජනයක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් තවත් පිවිසුම් මාර්ගයක් තියෙනවා. උළුවස්සන දැන් මේකෙම කොටසක් තමයි මේ තියෙන තාමන් නොසැලී. ඊපස්සේ මෙතනින් ඇතුල් වෙන තව උළුවස්සක් තියෙනවා. මේක නම් මේ මෑත කාලේ හදපු එකක් අනිවාර්යෙන්. මේක බෞද්ධයාට ගහපු මඩ පාරක් වෙන්නත් පුළුවන්. අපි යංකෝ මෙතන වැඩ සිටියේ කවුරු හෝ පෑම්පහසු කිරීම කර ගැනීම සඳහා මෙතන තියෙනවා ලිඳක්. මේ ලිඳ තියෙනවා. මේ ලිඳේ තාම වතුර තියෙනවා කට කපලා. මේ තියෙන්නේ පරාක්‍රම සමුද්‍රයේ වැවේ තියෙන ජල මට්ටම තමයි මේ ලිඳෙන් පේන්නේ. සමුද්‍රයේ තියෙන්නේ මෙන්න මේ උඩින්. ඊට පස්සේ මොකක්ද අලංකාරව නිර්මාණය කරලා තියෙනවා. යම් කිසි දෙයක් තිබිලා තියෙනවා. තාමත් මේ
අනුවේ ආරක්ෂාවට තමයි පසු කාලීන පුරාවිද්‍යාවෙන් මේ බැම්ම බැඳලා තියෙන්නේ. මේවා බාන විනාශ කරලා තියෙන මේ කාලිංග මාර්ග ආක්‍රමණයෙන් තමයි විනාශ කරලා තියෙන්නේ. මොකද කාලිංග මාර්ග කියන්නේ දෙමළ රජෙකින්. දෙමළ රජෙක් හින්දා එයා කොහොමත් එයාගේ දේවල් විනාශ කරන්නේ නැහැ. දැන් මෙතන පුරාවිද්‍යාවෙන් කියන්නේ මෙන්න මේ කොටස Hindu දේවාලයක් කියලා. හරිද? අපි ගිහිල්ලාම බලමුකෝ. කාලිංග මාර්ග දෙමළ මිනිස්සෙක් නිසා එයා එයාගේ දේවල් ගිනි තියාගන්නේ නැහැ. විෂ්ණු දේවාලයක් කියලා තියෙන විෂ්ණු දේවාලය. මොකක් වුණත් මෙතන ප්‍රතිමාවක් මේකට තිබිලා තියෙනවා. අද ඒවා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඔයාලට යන්කෝ එතකොට එහා කොටසේ ඉඳලා තියෙන්නේ මේ බැම්මෙන් එහා පැත්තේ කොටසේ හිටපු කවුරු හරි වැඩ හිටපු අයට දිය නෑමට එහා පැත්තේ ලිඳක් තියෙනවා. එතකොට මේ පැත්තේ සිටිය කට්ටියට දිය නෑමට මෙන්න මේ ලිඳ තියෙනවා. එතකොට මේ ලිඳයි මෙතන එකයි අර රවුමට පේන එකයි දෙකයි. මේ පොඩි පොඩි පුටි හැමතැනම තියෙනවා. මට හිතෙන්නේ මේ චූටි චූටි කුටි හැමතැනම තියෙනවා. මෙතනත් කුටියක් තියෙනවා. පේනවද? මේ ගල බලන්න. මේ ගලේ තියෙන්නේ මේ දිය වෙලා. එතකොට මේ ගල්ලේ එක කෑල්ලක්. හරිද? එක කෑල්ලක් ඒ ගලේම මේ අනිත් කොටස. හරිද? මේ අනිත් කොටස. හංසයෝ ඉන්නේ මේ. සාමාන්‍යයෙන් මෙතන මේ සිව දේවාලයක්, සිව කෝවිලක් හරි මේ දිප්පන මේ හංස පුට්ටු ඒ වගේ දේවල් කෙටෙන්නේ කියන්නේ